seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright. Hi කොහොමද? ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ ඇවිල්ලා කලින් වීඩියෝ එකේ part 2 එක. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරයි කියලා. ඉතින් ඔන්න කොහම හරි ලන්ච් එකට හස්බන්ඩ් මේස් එකකින් කෑම අරගෙන ඇවිල්ලා තිබ්බා මට. මොකද මෙහෙ ඉතින් කෑම හදන්න විදිහක් නැහැනේ. ඉතින් චිකන් තිබුණා, පරිප්පු තිබුණා, අලබැදුම් තිබුණා, තව පපඩම් තිබ්බා, chili paste තිබ්බා. ඉතින් හස්බන්ඩ් නම් ලන්ච් එක අරගෙන ඇවිල්ලා තිබ්බේ. මට වෙනම ලන්ච් බොක්ස් එකකට අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් මමත් කෑම කාලා අපි දෙන්නත් එක්ක දැන් ඇවිදින්න යන තමයි හදන්නේ. ඉතින් දැන් මම ඉන්නේ ඩ්‍රින්ක් වලනේ. එතකොට මෙහි අපිට ගොඩක් තැන් තියෙනවා බලන්න යන්න. හරිම ලස්සනයි. චුටක් අවුව ඒ උඩට අවුව දැනෙන්නේ නැහැ ඇත්තටම මේ ලස්සන දකින්නකොට. ඉතින් අපි මුලින්ම යන්න හිතුවා සාම්පූර් වල තියෙනවා ලයිට් හවුස් එකක් බලන්න, ෆවුල් පොයින්ට් කියලා. ඉතින් ඔයාලට Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මේ ලයිට් හවුස් එක ගැන විස්තර. ඉතින් මම පොඩි විස්තරයක් මැදදී කියන්න. ඉතින් අපි යන්නේ ට්‍රින්කෝ ඉඳලානේ. එතකොට කින්යා හරහා තමයි යන්නේ. ඉතින් කින්යා පාලමත් පහු කරගෙන තමයි අපි යන්නේ. ඉතින් මම ඇත්තටම මම හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට දුවන්දන්නේ කරෝල වේලනවා දැක්කා. කරෝල වාඩි ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔතන ඉස්සරහින් පේන්නේ කින්යා පාලම. ඉතින් හරිම ලස්සනයි. දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. මෙතන ගහලා තියෙනවා වෙල්කම් ටු කින්යා කියලා. ඉතින් කින්යා වල වෙනම කල්චර් එකක් වගේ තියෙන ඇත්තටම හරිම ෂෝක්. ඉතින් මේ ලස්සනත් බලාගෙන අපි ඇතුළට යනවා. ඒ කියන්නේ අපි ලයිට් හවුස් එක බලන්න ඒ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් කිලෝමීටර් 40ක් විතර තියෙනවා. 43ක් විතර තිබුණා ට්‍රින්කෝ ඉඳලා. ඉතින් අපි අතරම Google Map එක දාගෙන ගියේ. හැබැයි සමහර තැන්වලදී Google Map එක වැරදුනා. ඉතින් මම හිතන්නේ 3 පාරක් විතර වැරදුනා. ඒත් හස්බන්ඩ් මුත් කිව්වේ නැහැ. ඉතින් ආපහු හරවගෙන ගියා. ඉතින් මේ මාළු අල්ලන්න යන බෝට්ටු මං හිතන්නේ. ඉතින් මෙතනින් එහාට දිගටම කරවල වාඩි තියෙන්නේ. ඉතින් කරවල වේලනවා. මේ එක යායට වේලෙන්න දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකො සමහර තැන්වල ඒගොල්ලෝ අකුලලා තිබ්බා. සමහර තැන්වල නම් කරවල වේලෙන්න දාලා තිබ්බා. මේ පේනව නේද ඔයගලන්ට? ඉතින් එක විදිහට එකම රුටීන් එක තමයි ඒගොල්ලන්ගේ මං හිතන්නේ තියෙන්නේ. ඉතින් ගොඩක් අය ඇතුළේ ඉඳගෙන කරවල වෙන් කරනවා. එක දේවල් අපි දැක්කා. නවත්තලා බැලුවේ නැහැ. එහෙමම ගියා. මොකද අපිට අද තව තැනකට යන්නත් තියෙනවා. පුණ්‍ය කාලේ ලබන්න කලින් නොනගතයට කලින්. ඉතින් ඒක නිසා. ඉතින් කොහොම හරි ෆවුල් පොයින්ට් ලයිට් හවුස් එක ගැන කිව්වොත් මේ ලයිට් හවුස් එක තියෙන්නේ ත්‍රිකුණාමල බොක්කේ පිටත ගිනිකොන දෙසින් තමයි මේ ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය. කියන්නේ ෆවුල් පොයින්ට් ලයිට් හවුස් එක තියෙන්නේ. ඒ වගේම මේ ලයිට් හවුස් එක හදලා තියෙන්නේ 1863 බ්‍රිතාන්‍යයන් විසින්. ඉතින් මෙන්න මෙතන රොබර්ට් නොක්ස්ගේ සියඹලා ගස ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඒ විස්තරෙත් මම ඉස්සරහට කියන්න. මුලින් ෆවුල් පොයින්ට් එක ගැන කියලා ඉවර කරන්න. ඉතින් බ්‍රිතාන්‍යයන් විසින් තමයි මේ ලයිට් හවුස් එක හදලා තියෙන්නේ. එතකොට මේ ලයිට් හවුස් එකේ උස වෙනවා මීටර් 32ක්. ඒ වගේම මීටර් 25ක විශ්කම්භයකින් තමයි මේ ලයිට් හවුස් එක හදලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ලයිට් හවුස් එක ඇතුළට යන්න බෑ. අපිට ඒ ළඟට යන්න පුළුවන්. ඉතින් ඒක මේ බලන්නේ නේවි එකෙන්. ඉතින් ඕනම කෙනෙක්ට එතනට යන්න පුළුවන්. පොඩක් පාර දුෂ්කරයි සමහර තැන්වලදී. ඉතින් සාම්පූර් කියන ගමට ගිහිලා තමයි යන්න තියෙන්නේ මේ ලයිට් හවුස් එකට. ඉතින්
මේ ලයිට් හවුස් එක ලෙවල්ස් 5කින් හදලා තියෙනවා. ඉතින් තට්ටු 5ක් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ යකඩ වලින් පඩිපෙළක් හදලා තියෙනවා කියලා තමයි Google එකේ තියෙන්නේ. ඉතින් මම අතරම සර්ච් කරලා බලලා තමයි ඔයගලන්ට විස්තර කිව්වේ. මොකද මමත් හරියටම දන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට තව විස්තර දැනගන්න ඕන නම් Google එකේ ගහලා බලන්න. ඉතින් ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඒ ලයිට් හවුස් එක එතනට තිබ්බේ ඇයි? එතකොට එතන හදලා තියෙන විදිහ ඒ හැමදේම ගොඩාක් තියෙනවා. මම පොඩ්ඩක් සමරයිස් කරලා තමයි ඔයගලන්ට මේන්ම පොයින්ට්ස් ටික කිව්වේ. ඉතින් ඒක මේ යුද්ධ කාලේ අපේ අවුරුදු දැන් 30ක් පැවති යුද්ධය තියෙනවානේ. ඉතින් ඒ යුද්ධයටත් ප්‍රයෝජන වෙච්ච විදිහ හැම දෙයක්ම ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ බලලා දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ගියාම ඒ බීච් එක එතන හරිම ලස්සනයි. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න. ඉතින් අපි මේ ගමන අතරතුර තමයි රොබර්ට් නොක්ස්ගේ එතන ගස සියඹලා ගස තියෙන තැනට කියලා මේ බෝඩ් එක දැක්කේ. ඉතින් අපි හරවගෙන ගියා එතන බලන්න. එතන බලන්න ගියාට පස්සේ ඒ තැන තියෙනවා ඒගොල්ලෝ වෙන් කරලා. ඉතින් එතන විස්තරය ගැන කතා කරොත් රොබර්ට් නොක්ස් එයාගේ තාත්තා රොබර්ට් නොක්ස් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ඉන්දිය සමාගමක වැඩ කරපු ඉංග්‍රීසි කැප්ටන් කෙනෙක් කපිතාන්වරයෙක්. එතකොට එයාගේ තාත්තත් රොබර්ට් නොක්ස් කියලා. ඉතින් ඒ දෙන්නත් එක්කම මේ මුහුදු සීමාවෙන් යනකොට ඒගොල්ලන්ගේ නැවේ කුඹල් ගස ගැලවිලා කැඩිලා ගිහිල්ලා ඒගොල්ලෝ නැංගුරම් දාලා තියෙනවා ලංකාවේ මුහුදු සීමාව ළඟ. එතකොට මෙහෙම මේගොල්ලෝ මාස ගාණක් ඊට පස්සේ ඒගොල්ලන්ගේ නැව රිපෙයාර් කරන අතරතුර ඒ කාලේ උඩරට පාලනය කරපු රජතුමාට මෙහෙම පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම කපිතාන්වරයෙක් මෙහෙම ඉන්නවා හැම කියලා. ඉතින් ඒ කපිතාන්වරයා ගැන හොයන්න ඒ රජුරෝ කෙනෙක්ව එව්වහම ඒගොල්ලන්ට ගෞරව විදිහට සලකන්නේ කතා බහ කරන්නේ නැති නිසා රොබර්ට් නොක්ස්වයි එයාගේ තාත්තවයි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඒ කාලේ පාලනය කළ තියෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. ඉතින් කොඩියාර් බොක්කේ තමයි මේ නැව නැංගුරම් දාලා තියලා තිබිලා තියෙන්නේ. ඉතින් රොබර්ට් නොක්ස් සහ එයාගේ පුතාය එයත් රොබර්ට් නොක්ස්ම තමා. එතකොට එයයි එයාගේ පුතයි තව 16 දෙනෙකුයි මේ සියඹලා ගස ගාව අත්අඩංගුවට අරගෙන මහනුවරට අරගෙන ගියා කියලා තියෙනවා. ඉතින් ඒ ගියාට පස්සේ රොබර්ට් නොක්ස් ඒ කියන්නේ තාත්තා මැලේරියාව රෝගය හැදිලා මිය ගියා කියලා තියෙනවා. ඒ වගේම රොබර්ට් නොක්ස් ඒ කියන්නේ පුතා අවුරුදු 19ක් රජතුමා යටතේ සිරකරුවෙකු විදිහට ඉඳලා පස්සේ පැනලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ යන අතරතුර එයා ලංකාවේ කල්චර් එක ඒ දේවල් ගැන පොතක් ලියලා තියෙනවා. ඉතින් ඒ පොත හරිම ප්‍රසිද්ධයි. ඉතින් ওই විස්තරය තමයි රොබර්ට් නොක්ස් ගැන තියෙන්නේ. ඉතින් අදටත් ඔයාලට ගිහිල්ලා එතන බලන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එතන ඒ විදිහටම සලකුණු කරලා තියෙනවා. ඉතින් එතන කියලා තියෙනවා ඈන් කියන නෞකාවෙන් තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විස්තරේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ Ruhbadi manum besoyalare sadha suyunemi marunu yamase tarusema ku
අපි දෙන්නත් එක්ක හැමම සේරුවාවිල යන පිටත් වුණා. ඉතින් සේරුවාවිල පන්සලට රජමහා විහාරයට ගිහිල්ලා වැඳලා එහෙමම අපි ආපහු බේස් එකට එන්න පිටත් වුණා. ඉතින් ඔය විදිහට තමයි අතරම පරණ අවුරුද්ද ගෙවුනේ. මොකද හෙට හරිම ස්පෙෂල් දවසක්. ඉතින් මේ දවස් ටික ඔක්කොම මම vlogs අරගෙන හිතාගෙන ඉන්නවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.